උදේ 6ට අපි ගොරක්ෂේප් වලින් පිටත් වෙලා එවරස් බේස් කැම්ප් වලට ගිහිල්ලා එවරස් බේස් කැම්ප් වල හිටපු ෂර්පලත් එක්ක කතා බහ කරලා හවස 1 වෙනකොට අපි ආයේ තව ගොරක්ෂේප් අපි හවස 2:00 විතර සුන්දර ගොරක්ෂේප් වලට සමුදීලා ලොබුචේ දක්වා යන්න පිටත් වුණා. මේ දිගහැරෙන්නේ එවරස් බේස් කැම්ප් එකේ සිට ආපසු ගොරක්ෂේප් දක්වා සහ ඊළඟ දිනේදී ගොරක්ෂේප් සිට නම්චේ බසාර් දක්වා පහළට අපි බැස්ස කතාව. Come back downward. Okay. Yeah, that way. Thank you. Welcome. අපි ආපහු යන අතරතුර සම්පූර්ණ හිමෙන් මීටර් ගිහලා තියෙන කඳු දැන් අපි දකිනවා. හරිම අමාරුවෙන් පෙරලි වගේ අපි එනකොට ආවේ මොලකයිද? වඩ එනතන්නේ මේ ග්ලැසියර් එක ක්‍රැක්කන් සද්දයක් එනවා. කටස් ගාලා. අන්නේ සද්දේ. ග්ලැසියර් එක මූව් වෙනවා කියලා තමයි කියන්නේ ඉතින්. පිස්සුම හැදෙන ලෝකයේ ලස්සනම කඳු කර මං පෙත අපි ඉතින් බොහොම කනගාටුවෙන් වුණොත් කඳු කරේට සමුදිය තේරෙන්නේ hina වෙන්නද හදන්නද කියලා. ඒත් ඉතින් අපි යන්නේ බෑ. ආපහු බලන් ඉන්නවනේ ගොඩක් කට්ටිය. අයිත් දවසක ඒවන් තියනවා. ගයිඩ් කෙනෙක්වත් නැතුව කීරීමක් එක්ක ඉන්නේ නැතුව ඉසිර දෙයක්වත් හැදෙන්නේ නැතුව ඉවර කරා කියන්නේ ඉතින් ට්‍රේල් එක හරිම සතුටුයි ඉතින්. හවස 4යි වෙලා අපි එනින් ගමන් ලොබුච් මරුණාගේ සිහිවරණකොත් මේ පැත්තට තමයි යන්නේ. මෙන්න මෙහෙම මේ තියන්නේ ලොබුචේ. වෙලාව හවස 4:20යි. අපි යනකොට දවසක් ගිය ගමන බහිනකොට පැය එකයි විනාඩි 45න් බැස්සා. අද මෙතන නතර වෙනම කලින් සැලසුම තිබ්බේ. හැබැයි මෙතන තියෙන හොටල් ඔක්කොම ටිකක් ඉතින් නිසා මෙතන නතර වෙන්නේ නැතුව හෙට්ටුවචුත් තියෙනවා පෙළඟ. තවටිය පල්ලෙහාට යන්න තමයි දැන් සැලසුම තියෙන්නේ. මගේ ටී-ෂර්ට් එක අතර මං අමතක කරලා ගියා මේ හොටෙල් එකේ. ගිහිල්ලා බලලා ඒකත් අරගෙන යන්න තමයි අදහස තියෙන්නේ. ලොබුචේ හවස 4:00යි දැන් වෙලාව. අපි ඉන්නේ ලොබුචේ. ඩිම්බුචේ වෙනකන් තව කිලෝමීටර් 8ක් තියෙනවා. සාමාන්‍යයෙන් මට හිතෙන්නේ පැය කමාරකින් වගේ යන්න පුළුවන් වුණොත් ඩිම්බුචේ වෙනකම්ම යන්න තමයි තියෙන්නේ. ටිකක් මහන්සි. කොකා කොලා දෙක උයි තව පොඩි පොඩි දේවල් ටික මෙහෙන් ගත්තා. කඳුනගින්නන්ගේ මහා නිර්භීත වීර වික්‍රමාන්විත බව මරණේ මහා සීතල නිහඬියාව
මේ හැමතින් පෙන්නන තුක්ලා සෝන හවස් 5 වෙලාව අපි යනවා ඩිම්බුචේ වෙත. මහා කතන්දර ගොඩක් තියෙන මහා ගොඩක් දුක හිතෙන තුක්ලා සෝන තමන් අදහන ඕනෑම දෙයකින් නිවී සැනසෙන්න ඕනේ මේ මහා වීර කඳුරංගින්නන්. ඉතින් සමුගන්න අවසරයි. අපි යනවා ඩිම්බුචේ. අපි ඩිම්බුචේ වලට ලං වෙනකොට ගොඩක් රෑ වෙලා තිබුණා. මේ බලන්න ඈතින් පෙනෙන කඳු පන්තිවල මුදුනට හඳ පායලා තිබ්බ විදිය. අපි දැන් මේ ඉන්නේ ඩිම්බුචේ වල අපි උඩට යනකොට නතර වෙච්ච රෙස්ටොරන්ට් එකේ ටී හවුස් එකේ අපි උඩට යනකොට දවස් 2කින් ගිය ගමන පහළට බැස්සා එක දවසෙන්. අපි පටන් ගත්තේ උදේ 6ට. උදේ 6 ඉඳලා අපි මුලින්ම ගියා එවරස් බේස් කැම්ප් එකට. එවරස් බේස් කැම්ප් එකේ විස්තර ටික වල දැක්කා. ඊට පස්සේ අපි ආපහු ආවා ගොරක්ෂේප් වලට. ගොරක්ෂේප් වලින් ඊළඟට අපි පහළට ආවා ලොබුචේ වලට. ලොබුචේ වලට එනකොටත් අපි හවස 4:00 විතර වෙලා ඇති. ලොබුචේ ඉඳලා ඊට පස්සේ අපි ඩිම්බුචේ වෙනකන් ආවා ආයේ. ඩිම්බුචේ එනකොට හවස 7:00 විතර වෙලා ඇති තිබුණා. අපි හෙඩ් ටෝච් අරගෙන ගිය නිසා හෙඩ් ටෝච් ගහගෙන අපි ආවා. අද නම් හරිම මහන්සි දවසක්. හරිම මහන්සි. මොනවාරි පොඩ්ඩක් කාලා ඉක්මනට ගියා ගන්න ඕනේ. මම රැට ඕඩර් කරා චිකන් බර්ගර් එකක්. මල්ලි ඕඩර් කරා එයාගේ කැමතිම බනානා බ්‍රෙඩ් එක. සුබ දවසක් හැමෝටම. පින්නේ ඩිම්බුචේ වල. ඩිම්බුචේ ඉඳලා අද අපි නම්චපසක් දක්වා යන්න තමයි. රසම දෙන්නේ. පහලක් අපිට යන්න තියෙනවා. සාකරම දවසේ සැලසුම සාර්ථක කරගන්න. විශේෂ දෙයක් තිබුණොත් එන්න නම් මගදී. මේ ලාමාවරුන් විසින් ලියලා තියෙන කොටලා තියෙන බුද්ධාමට දාන කරුණු කියලා තමයි මේ පැලැසිල් කියන්නේ. අවුරුදු දහස් ගාණක් පරණ බුද්ධ ධර්මයට අදාළ කරුණු සෙල්ලිපි වගේ තමයි අපේ රටේ නේද? මේවා කියවලා තියෙනවද කියලා මම පොඩ්ඩක් විස්තර වෙලා කියන්නම්.
මේගොල්ලෝ නිකන් පැහැදිලිව මේක කොටලා තියෙනවා. මේ ට්‍රේල් එකේ එක දිගටම සාමාන්‍යයෙන් කිලෝමීටර් කීපයකට සැරයක් හම්බෙනවා. අපි ආපහු යන ගමනේ ටෙම්බුචේ වලට ආවා. 1:45 වගේනකොට අපි ඩිම්බුචේ වලින් කෝපි එකක් බීලා කේක් කෑල්ලක් කාලා සමුද්‍ර ඩිම්බුචේ වලට සමු දෙන්නයි ලෑස්ති. අපි යනවා මේ පැත්තෙන් නම්චේ බසාර්සය. සුපිරි ෆොටෝ වීඩියෝ ටිකක් තියෙනවා මල්ලේට දෙන්න. ඉතින් පේනවා නම්චේ. ඉතින් සෑහෙන දුරක් යන්න තියෙනවා. අරන් ටික මහා සීමට ඇත්තටම. පෙන්කිලස් වගේ ඉක්ුත් ගත්තා. ඔහොම යන්න තව ටිකක්. නම්චේම යන්න බැරිුණොත් මං නතර වෙනවා කොහේ හරි. පොඩි පොඩි ටී හවුස් තියෙනවා ඉතින්. නම්චේ දක්වා ආපහු යන ගමනේ මහ විශාල පල්ලමක් තමයි අපි යන්න තියෙන්නේ. තව ඈතින් අපිට පේනවා නම්චේ. තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඇල්ටිටියුඩ් එක පහළට එන්න අඩු වෙන හින්දා හුස්ම ගැනීම අපහසුතාවය යන්නේ වගේ දේවල් මොනවත්ම ඉන්නේ නැහැ. අපි හවස 3:00 වෙනකොට උංගි තංගා වලට ආවා. මෙතන චෙක් පොයින්ට් එකක් තියෙනවා. ඒකෙන් චෙක් අවුට් වෙන්න ඕනේ. විස්සල් ටික අරගෙන මෙතනින් ආපස්සට ගියා කියලා එතන ඒගොල්ලෝ රෙකෝඩ් කරගන්නවා. මම හිතන්නේ ගෙස්ලාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්. ඒතරට ගියේ කවුද ආපහු ආවේ කවුද කියලා සියලු විස්තර. මිලිටරි බේස් එකක් තියෙනවා එතන. ඒක නම් රෙකෝඩ් කරන්න බෑ. ඒ ටිකත් බලලා නම්චේ දක්වා යනවා. කොහොමද 5 වගේ යනකොට නම්චේ වලට යන්න පුළුවන් වෙයි මං හිතන්නේ. මෙන්න මේක කිලෝග්‍රෑම් 80ක් कहाँ पर आओ කියනවා කියලා තමයි කියන්නේ. कहाँ पर आओ नहीं මෙන්න මේ මල්ලි තමයි අරන් යන්නේ. आजन මෙන්න මෙතනම ඉඳන් ඉන්න මල්ලි. मामू මන්නම් තේරෙන්නේ නැහැ. අපි පුංගිතංග පහු කරගෙන නම්චේ දක්වා යන ගමන් හැමදේම හොඳ දේ කියනවා වගේම 6.2 ඕ තා කිලෝමීටර් 6ක් යන්න තියෙනවා. හොඳ දේ කියනවා වගේම ඉතින් කවුරු ට්‍රේල් එකේ නවනම් හැමදේම දැනගෙන ඉන්න නිසා ටිකක් නොකිය යුතු දේවල් දෙකුත් කියන්න හිතුවම පළවෙනි එක තමයි ගොරක්ෂේප් වලදී අපිට දාපු බිල් එක බැලුවම අපිට තේරුණා වැඩි වගේ කියලා. ඊට පස්සේ බිම් මල්ලි බිල් ගෙවන්න ගිහලා මට කතා කරා. ගිහිල්ලා අතන පිටු කරලා බලනකොට ලංකාවේ මුදල් රුපියල් 8000 ගණක් මිනිහා වැඩියෙන් දාලා. මෙහි බිල් දෙන්නේ නැහැ. මේගොල්ලෝ කරන්නේ රූම් නම්බර් එක ලියලා පොතක ලියනවා. ඒකල එකතු කරලා තියන් ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් මම හිතන්නේ යුරෝප් කට්ටිය එහෙමනම් එකතු කරන්නේ නැහැ නේ මේව. එහෙම ගෙවලා යනවා යන්නත් කීයක් හරි වැඩි දීලා මේගොල්ලෝ මේක පුරුදු වෙලා වගේ හොරකම් කරන එකට. සමත්තක ඇතුව බිල ගෙවන්න කලින් එකතු කරලා බලන්න. විශේෂයෙන් ටිකක් වර්ග කීපයක් එනවුම් කරලා තියෙන වෙලාවක. කියන්න තියෙන දෙවෙනි කාරණේ තමයි පෝට කෙනෙක් සමහරවිට හිටියනම් ඉතින් ලේසි වගේ හිතනවා. පෝට කෙනෙක් ගන්නකොට ටිකක් මිනිහගේ පෙනුම බලලා ගන්න. විශේෂයෙන් තරුණ වගේ කෙනෙක් ගන්න පුළුවන් නම් හොඳයි. හේතුව මේ දැන් මේ අපිත් එක්ක යන පෝට මම හිතන්නේ මාසෙකින්වත් නාලා නැහැ වගේ. ඒ වගේම ටොයිලට් පේපර් එකක්වත් උලංග තියෙන බවක් පේන්නේ නැහැ. එතකොට මේක ආත්මදිනක් පේන්නේ නැහැ. මෙයා මේ කිව්වට කවවත් විචනය කරන්න නෙමෙයිද? මට වැඩි තියෙන්නේ ඌ හැම වෙලාවෙම ට්‍රේල් එක පුරා අපිත් එක්ක ඉන්නේ.
කෑම කන්න අපිත් එක්ක ගිහිල්ලා අපි ළඟ වාඩි වෙනවා. අපි බෑග් අරගෙන යනවා. සමහරට බෑග් ටික අරන් ගිහලා හවස කාමරේ දීපුවාම අර ඌරු කොටුව ගඳක් වගේ තමයි කාමරෙත් එන්නේ. ඒක ටිකක් අර බොහොම ප්‍රසන්න හැඟීමක් තමයි එන්නේ. ඒක දැන් දවස පුරා ට්‍රේල් එකේ අපි මහන්සිලා පුදුම තරම් මහන්සියක් කළා. මේ ඩෙස්ටිනේෂන් එකට යන්නේ. ඒතර හෝටල් වල සමහර ගොරක් ෂේප් පීට්බින් ඊට කලින් තියෙන හෝටල් එහෙම ටිකක් තියන්නේ බාත්රූම් එහෙම අන්තිම පිරිසිදුයි. ඒතර මේවත් එක්ක සමහරට ආපු කෙනෙක් ජීවිතේට නොඑන්න තීරණය කරන්න පුළුවන්. මම හිතන්නේ මෙහෙ එන්නෙම මිනිස්සු මේ පරිසරයේ තියෙන ලස්සනත් එක්ක. ඒ හැරනම් සමහර මෙහෙමයි දැන්. සමහර හෝටල් හොඳ පිළිවෙලට යම් ප්‍රමිතියකට නඩත්තු කරනවා. ගිහිල්ලා අංක එක බලන්න ඕනේ හෝටලේ කාමරය. ඒක කෙලින්ම යන්න ඕනේ ෂෙයාර්ඩ් බාත්රූම් එකට. ඇටච් බාත්රූම් තියෙන එකක් ගන්න පුළුවන් නම් මිල වැඩි වුණත් කමක් නැහැ. ඒ නිසා ඔන්න ඔය බිල් සහ පෝට කෙනෙක් ගන්නවා නම් ඔන්න කරුණ දෙක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. හවස 4ට විතර දැන් ටික සීතල වේගන එනවා. අපිට ඉක්මනට යන්න වෙනවා. නම් චරට යන්න නම් කිලෝමීටර් 6ක් නේද පෙන්නන්නේ? දැන් නම් 5.9. කිලෝමීටර් 5.9ක් වගේ හැමීට යනවා ඉතින්. 5 වෙලා අපි අර උඩට යනකොට කුංජුම් වලින් බහැපු පාරනේ මේක නම් සිතන් එනවනම් මේ පැත්තින් නම් එන්න ඕනේ. අපි දැන් අත යන්නේ නම්චේ. එන මේ පැත්තට යනවා. මෙන්න මේ නගරේ කංජුමා. මේක වල දැක්කේ නැහැ හේතුව අපි උඩට යනකොට ට්‍රේල් එකේ මේ පාරේ නෙමෙයි ගියේ. ඒ නිසා අපි කංජුමා පහු කරගෙන නම්චේ පාසාර පැත්තට යනවා. හවස 5:20 වගේ වෙලාව. නම්චේ දක්වාම යන්න බැරි වුණොත් ඊට කලින් කිලෝමීටරයක් විතර කලින් තියෙන හෝටල් එක ලොජ් එක නතර වෙනවා. ඒක තමයි සැලසුම. මේ පාර නම් වලට පෙන්නනව නෑ. විශේෂ දෙයක් තිබුණොත් පෙන්නන්න. නම්චේ පැත්තට යනකොට හම්බෙන රෙස්ටෝරන්ට් සහ ලොජ්. හරිම ලස්සන පරිසරයක් හැබැයි. මේ තමයි නම්චේ බසාර. දැන් වෙලාව හවස 7:00ට වගේ. ශප්පාවරුන්ගේ අගනුවර නම්චේ බසාර. අපි මේ රැට කණ්ඩ එළියට ආවා. මොනවා හරි මේ ට්‍රක් එකේ තියෙන කෑම කාලා මේ පාවෙලා අපි චිකන් බිරියානි එකක් ඕඩර් කරා. ඒ අතරේ මම පොඩ්ඩක් මේ යනවා ෆාමසි එකකට මොනවා හරි පේන් කිලර්ස් මොනවා හරි ගන්න.